අද 7 වෙනි දවසේ. දවස් 6ක් දෙයියන්ට පූජාව තිබ්බා. අද බලමු 7 වෙනි දවසේ දෙයියෝ මගේ මුණ දිහා බලයිද කියලා. දෙයියෝ තමුන්ට මොනවද මගෙන් අවශ්‍ය? දවස් 6ක් පූජා තිබ්බ ඔබතුමාට. අද තමයි ඔබතුමා මන් දැක්කේ. තාත්තේ ඇහුනේ. අනේ දෙයියනේ මම අර සුසීම කෙල්ලව යාළු කරන්න අවුරුදු ගාණක් ඉස්සර රුම් කරා ඉන්නවා. ඒත් මට බෑ දෙයියනේ. මට යාළු කරලා දෙන්නකෝ දෙයියෝ. අනේ මගේ දෙයියෝ. ඔබ යාළු කරන්න ඕනේ දෙයක්. මොකද දෙයියෝ කියන්න ඕනේ දෙයක් කරන්න ගඟට උනා පෙන්නලා මැරෙන්නම් දෙයියෝ. මැරුණාම කොයිද මිනිහෝ කෙල්ලව යාළු කරගන්නේ? බෑ නේද? බෑ දෙයියෝ මැරෙන්න නම් බෑ දෙයියෝ. ඔබ රාත්‍රී 12 ඉඳන් උදේ 6 වෙනකන් නිදා ගන්න. නෑ මිනිහෝ. එහෙනම් ඔළුවෙන් හිටගෙන නිදියන් නැතුව ඉන්න. කකුල් දෙකින් හිටගෙන ඇඳේද? කකුල් දෙකින් හිටගෙන නෙමෙයි මිනිහෝ. දෙයියෝ කෝප කරන්න එපා. අනේ බුදු ඊනේ තමයි එන්න ඕනේ. කෝප වුණා නම්. ඕනේ දෙයක් කරන්න. ඔළුවෙන් හිටගෙන උදේ 3 ඉඳලා තව 12 වෙනකන් ඉන්නම්. ආයේ වඩාත් හොඳයි. දෙයට කන්න. දෙයියෝ. දෙයියෝ පීතු කරන්න මොනවද? මට ඔබගෙන් ඕනේ සින්දුව. සින්දුවක්. ඔව් ඔබ ගායනා කරන්න. මට සින්දු බෑ දෙයියෝ. කොහොම හරි කියන්න ඕනේ. කන්න බෑ කියයි. අයියෝ. ඕව දෙයියන්ට හරියන්නේ නැහැ මිනිහෝ. කියනවා ලස්සන මේරියෙක්. චොරි ජුබුකේ අගොමෙ සමානා. මන් දන්නේ හින්දි. ඉංග්‍රීසියෙන් දෙනවා. 1 2 3 4 චංගචිකා දෙයියෝ පිනවුණා. දෙයියෝ හෙට උදෑසන 6ට ඔබ එන්න ඕනි. අරක්කු බෝතලයක් කරන් මේ ගහලගෙන. අරන් එන්න දෙයියෝ. අරන් එන්න ඕනි. හරි දෙයියෝ. ඕනේ දැන් වා බෝතලයක් කරන් අරන් එන්න දෙයියෝ. ගහබනවද මිනිහෝ? හරි දෙයියෝ සමා වෙන්න ඕනේ දෙයියෝ. එන යන්න පුළුවන්. ඔය යන්න දෙයියෝ. අද දෙවියන් අපගේ මූණ බැලුවා. බැලුවා මේ මූණ දෙයියෝ.